ආයිබෝවන් යාළුවනේ. අදත් soft story book YouTube නාලිකාවට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි අහන්න යන්නේ 550 ජාතක පොතේ එන පළවෙනිම කතාව. ඒ තමයි අපන්නක ජාතකය. ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් නුයර හිටියා වෙලෙන්දි දෙන්නෙක්. මේ දෙන්නටම ගොන් කරත්ත 500ක් බැගින් තිබුණා. මේ දෙන්නටම වෙළඳාම් කරන්න යන්න තිබුණේ මහා දරුණු වතුරේ චුට්ටක්වත් නැති විශාල කාන්තාරයක් මැදින්. එක වෙලෙන්දෙක් ටිකක් කෑදරයි වගේම මූඩයි. එයා හිතුවා මම කලින්ම ගියොත් මට ලොකු ලාභයක් ගන්න පුළුවන් කියලා. අනිත් වෙලෙන්දෝ එන්න කලින් එයා තමන්ගේ කරත්ත ටිකත් අරගෙන ඒ දරුණු කාන්තාරයේ හරහා යන්න පිටත් වුණා. ඊර මුදුන් වෙද්දී කාන්තාරي හරිම රස්නේ. ගොනුන්ටයි මිනිස්සුන්ටයි හොඳටම මහන්සි පිපාසේ. ටික දුරක් යද්දී මේ මෝඩ වෙලෙන්දාට රතු වැස් තියෙන ඇඟේ මඩගාගත්ත මිනිස්සු වගේක් මුණ ගැහුණා. මේ ඇත්තටම මිනිස්සු නෙවෙයි, මිනිස් වෙස් ගත්ත යක්ෂයෝ. ඔවුන්ගේ අත්වල නෙළුම් මල් පවා තිබුණා. යක්ෂයෝ බොරුවට කිව්වා ඉස්සරහා මහා වැස්සක් වහිනවා, ලොකු කැලෑවක් තියෙනවා කියලා. ඔය බරට තියෙන වතුර භාජන ඔක්කොම විසි කරලා යන්න. එතකොට ඉක්මනට යන්න පුරුවන් කියලා තවුන් කිව්වා. කිසිම කල්පනාවක් නැති මේ මෝඩ වෙලෙන්දා ඒ බොරුව විශ්වාස කරලා වතුර ඔක්කොම බිමට හැලුවා. හැබැයි ඉස්සරහට යද්දි වැස්සක් තියා වතුර බින්දක්වත් ඒ කාන්තාරේ තිබුණේ නැහැ. හැමෝටම ගොඩක් පිපාසයි. රෑ වැටුනාම පිපාසයෙන් මහන්සියෙන් හිටපු මේ මිනිස්සු ඔක්කොම අර යක්ෂයන්ගේ ගොදුරු බවට පත් වුණා. සති කිහිපයකට පස්සේ අර නුවණක්කාර වෙලෙන්දා, ඒ කියන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ ගමන පටන් ගත්තා. එතුමා ගමන පටන් ගන්න කලින් සේවකයන්ට කිව්වා මගෙන් අහන්නේ නැතුව එක වතුර බින්දක්වත් අහක දාන්න එපා කියලා. බෝධිසත්වයන්ගේ පෙරහැරත් කාන්තාරයේ මැදට යද්දී අර යක්ෂයෝ ටිකම ආයෙත් මුණ ගැහුණා. ඔවුන් බෝධිසත්වයන්ටත් අර බොරුවම කිව්වා ඉස්සරහා වහිනවා වතුර ටික විසි කරලා යන්න කියලා. හැබැයි බෝධිසත්වයන් වහන්සේ හොඳින් අහස දිහා බැලුවා. එක වලාකුලක්වත් අහසේ තිබුණේ නැහැ. එතුමා කල්පනා කළා අකුණු ගහන සද්දයක් නැහැ. හුළඟේ තෙතමනයක් නැහැ. මේ කියන්නේ පට්ටපල් බොරුවක් කියලා. ඒ නිසා එතුමා යක්ෂයන්ගේ කතා විශ්වාස නොකර තමන්ගේ වතුර ටික පරිස්සම් කරගෙන ඉස්සරහටම ගියා. ටික දුරක් යද්දී ඔවුන්ගේ දකින්න ලැබුණා අර මෝඩ වෙලෙන්දාගේ විනාශ වෙලා ගිය කරත්ත ටික. තමන්ගේ නුවණ පාවිච්චි කරපු නිසා බෝධිසත්වයන් වහන්සේ ඇතුළු පිරිස කිසිම කරදරයක් නැතුව කාන්තාරයෙන් නෙගොඩ වුණා. ඒ වගේම අර මෝඩ වෙලෙන්දාගේ කරත්තවල තිබුණු වටිනා බඩුත් අරගෙන යන්න එතුමාට පුළුවන් වුණා. නගරයට ගිය බෝධිසත්වයන් වහන්සේ ඒ බඩු ඔක්කොම විකුණලා ඊටාම විශාල ලාභයක් ලබා ගත්තා. යාළුවනේ, මේ කතාවෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි අපන්නක ප්‍රතිපදාව කියන්නේ. ඒ කියන්නේ කවුරු මොනව කිව්වත් පිටතින් පේන දෙයට රැවටෙන්නේ නැතුව Tamanගේ බුද්ධියෙන් කල්පනා කරලා තීරණ ගන්න ඕන කියන එකයි. අද කතාව ඔයාලට ආදර්ශමත් වෙන්න ඇති කියලා හිතනවා. යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න. තවත් මේ වගේ ලස්සන ආදර්ශමත් කතා ගොඩක් අහන්න අදම soft story book channel එක subscribe කරන්න. එහෙනම් අදට අපි සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.